Hi guys. ඉතින් ඔන්න අද අපේ සින්දුව තමයි දෙව්රේ දිලෙනා සොඳ මුතුමාල පළඳන්නා. ඇතරම මේ ගීතේ පද රචනය කරලා තියෙන්නේ ආනන්ද හේවරන්හිඳගේ මහත්මයා. ඒ වගේම මේ ගීතය ගායනා කරන්නේ ජානක වික්‍රමසිංහ මහත්මයා. බලන්න මතකයිද කියලා මේක? දෙව්රේ දිලෙනා සොඳ මුතුමාල පළඳන්නා දෙකනේ ලෙලෙනා රන්මිනි තෝඩු දවටන්නා හඳයෝ හැමදා නුඹ පනසේම රැකගන්නා දෙව්රේ දිලෙනා සොඳ මුතුමාල පළඳන්නා. සින්දුව මතක් වුණානේ. ඔන්න අපි සින්දුව ඇතුලේ තියෙන පද පෙළේ ගෙතිලා තියෙන කතාව මොකක්ද කියලා බලමු. ඉතින් මේ ගීතයේ කතාව 21 වෙනි ශතවර්ෂයේ තියෙන සමාජ ආර්ථික දේශපාලන තත්ත්වය නෙමෙයි. ඊට බොහෝ විට ශතක දෙකකට විතර කලින් අපේ ලංකාවේ සමාජය සහ ඒ කාලේ හිටපු තරුණයෙක්ගේ කෘතගුණ සැලකීමක් එක්ක එයාගේ ඒ ජීවිතේ ලස්සන දවසක් හරි අපූර්වට විග්‍රහ කරන ආකාරය තමයි මේ ගීතයෙන් ලියවිලා තියෙන්නේ. ඉතින් අපි ඔයාලට මතක් වෙන්නේ නැති මම ගායනා කරද්දී මේකේ ඇත්තටම ඒ කාලේ ලංකාවේ ප්‍රවාහන කටයුතු සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු ගොඩක්ම කෙරුණේ කරත්ත හරහා. එතකොට මේ කරත්ත රස්සාව කියන්නේ ඊටමත් හොඳ ආදායම් මාර්ගයක්, හොඳ රැකියාවක් ඒ යුගයේ වෙද්දී. ඉතින් කරත්ත රස්සාවක් කරන තරුණයෙක් ඉතින් යාගේ ලස්සන ජීවිතයේ තියෙන ඊටමත් ලස්සන කාර්යයකට යන ගමන් එයාට මේ හම්බ කරන රස්සාව ඉතින් ඔයා දන්නවා කරත්තය කියන එක ඒ කාලේ ගමන් කරේ හරකෙක් එක්ක. ඉතින් මේකේ මේ අපි කතා කරපු හඳය තමයි මෙයාගේ මේ කරත්තය පදවාගෙන යන හරක වෙන්නේ. ඉතින් මෙයා මේ හඳයට කෘතගුණ සැලකීමක් සහ ඔහුට මේ හම්බ කරලා දෙනේ සතාට දක්වන කෘතගුණ සහ හෘදයාංගම බව තමයි මේ පළවෙනි පද්‍යයේ තියෙන්නේ. පැදිපෙලෙන් මුලින්ම මේ කියන්නේ ඇයි කියන එක අපි බලමු දෙවෙනි පැදිපෙලේ. ඉතින් ඔන්න ඒකේ තියෙනවා සමනොල මළුවේ රන් වැලි වෙහෙරේ මුදුනත සේම මට දැනෙනා සෝබනී ගෙසේ ගෙපැලට වඩනා සුබ හෝරාව ලං වෙනවා යමු රජුනේ පමා වෙනවා. මොකද්ද මේ කේස් එක? ඔන්න දැන් අපිට අදහස ආවේ. ඔන්න දැන් මේ තරුණයා සමනොල මළුව රුවන්වැලි වෙහෙර කොතතරම්ම මේ ලොකු සෙනෙහසක් ආදරයක් තියෙන සොබනිය ගෙදරට එක්කන් එන්න තමයි ගෙපැලට වඩිනා සුබ හෝරාව ලං වෙනවා. ඔන්න මං හිතන්නේ දැන් මේ සුබ මොහොතට තමන්ගේ මනාලියව ගෙදරට අරන් එන්න තමයි තියෙන්නේ. මං හිතන්නේ මේ යුගයේදී අපේ වගේ වෙඩින් තිබ්බ කාලයක් නෙමෙයි. කෙලින්ම ගෙදරත් එක්ක කතා බහ කරලා ඔන්න ඉතින් ගෙදරට කතා කරාම හරි මෙයා මේ හොඳ කරත්තයක් තියෙන මිනිස්සෙක්, හොඳ ආදායම් මාර්ගයක් තියෙනවා, දුවව හරි හොඳට බලාගනී කියන මේ විශ්වාසයත් එක්ක ඒ දේවල් කතා කරගෙන ඉතින් කෙලින්ම ගෙදරට ගිහිල්ලා වෙඩින් මුකුත් අනම්මනන්නේ කැන්දගෙන කෙලින්ම ගෙදර එන එකක් තමයි තියෙන්නේ. කී අත්සන් කර මේ ඒවා මුකුත් ඔය අපි මේ පැදිපෙලේ කතා කරන අවස්ථාවෙද්දී එහෙම දේවල් නැහැ.
කෙලින්ම ගෙදර ගිහිල්ලා එයාගේ නෝනව භාර්යාව රැගෙන එන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න දැන් මේ ඉතින් මේ දේවල් ඒ කාලේ ඉඳන්ම අපේ ජ්‍යොතිෂය මේ වෙලාවල් බලන එක නැකත කියන දේවල් සුබ හෝරාවල් කියන ඒවා තිබුණා අතීතයේ ඉඳන් මෙතනම ආවා අපේ සමාජය තුළ සංස්කෘතිය තුළ. ඉතින් ඔන්න මේ වෙලාව පහු වෙනවා අපි ඉක්මනට යන් රජුනේ ප්‍රමා වෙනවා. ඇයි මේ පළවෙනි පද්‍ය පන්තියේදී ඉතින් මෙයාට මේ සොබැණිගේ ආදරේ ගේන්න තමයි මේ යන්නේ. ඔන්න සුබ වෙලාව යනවා යමු රජුනේ පමා වෙනවා ඉක්මනට යන් රජුරුවනේ යන් කියලා. ඉතින් තමන්ගේ හරක දක්කගෙන හරිහනිකට මේ තමන්ගේ භාර්යාව ගේන්න තමයි මේ යන්නේ. ගොම මැටි ඇතිරු තනිකඩගේ පැලේ සිරිලියසේම ඇහිඳුවා ගම්මානේ පුරා කල එලි කරවා මම හද්දා මගුල් කනවා මේ පිං උඹට පිහිටනවා. ඉතින් මේ මොකද්ද කියන්නේ? ඒ කාලේ සමාජ ආර්ථික පසුබිම ඉතින් බලන්න මේ ගීතයෙන් අපිට අපිව ඒ තැනට ඒ කාලයට ඒ මොහොතට ගෙනියන ලස්සන. ඉතින් බලන්න මේකයි සාහිත්‍යයේ වටිනාකම. ආනන්දයක් අපිට සතුටක් දෙන ගමන් ආනන්දෙන් ප්‍රඥාව කරා ගෙනියනවා. අපිට මෙතනින් ලැබෙන තොරතුරු මීට ශතක දෙකකට එහා පැත්තේ මිනිස්සුන් විතුරුව පැතුව විදිය, මිනිසුන්ගේ සරලකම, මිනිසුන්ගේ දිව්‍ය පෙවැත් යන කොච්චර අවබෝධයක් මේක ගීතයකින් අපිට ලැබෙනවද? ඉතින් ගොම මැටි අතුරපු තනිකඩ පැලේ. ඉතින් මෙයා පැලකුත් හදලා මෙයාගේ නෝනාව එක්කන් යන්නේ. ඉතින් අනේ මේ විවාහය කරගන්න මට රැකියාවක් විදිහට මගේ රැකියාව කරගන්න උදව් කරන හඳයෝ උඹට මේ පින මගේ මේ තනිකඩකම නැති කරලා අද මේ වෙන උත්සවයට මේ පිනට උඹටත් මේ පින පිහිටනවා කියලා. ඉතින් ඒ කෘතගුණය දක්වන ගමන් මේ තරුණයා එයාගේ මනාලිය එයාගේ බිරිඳ කැඳන්ගෙන එන්න යන අවස්ථාවක් තමයි මේ ගීතයෙන් අපිට වෙන්වන්නේ. ඉතින් මේ වගේ තවත් ලස්සන ගීතයක හරබර අරුත් දැනගන්න මාව ෆලෝ කරලා ලයික් කරලා තියාගන්න. ජය වේවා.